දැන් ඔය කට්ටිය දැන් දන්නවනේ වෙසක් පොය මේ දවස් ටිකේ කියලා ඈ ගෙදර ඉන්න කාලේ දන්සල් ඇඳපු කට්ටිය අත උස්සන් දන්සල් ඇඳපු කට්ටිය කට්ටියම දන්සල් ඇඳලා තියෙනවනේ ඈ දැන් අද මේ පිඟන් දීලා පෝලිං කරලා තියෙන්නේ කඩලා දන්සලක් දෙන්න ඈ දැයිසිලි මේ දසුන් මහත්තයා දන්නවනේ ඉතින් ඒ බටගොඩ ඒ ලේන් එකේ කට්ටිය දන්සලක් දෙනවා කඩලා දන්සලා ඉතින් ඒකෙන් කඩලා එවලා තියෙනවා නිකන් පිඟන් වලට දාලා අතර දුන්නාට පස්සේ ඒක දන්සලක් වෙන්නේ නැහනේ පොලිමේ ඉඳලා ඕනේ දන්සල කන්න ඒක තමයි එක යනවා තමයි පොලිමේ තියලා තියෙන්නේ දැන් දන්සල කන්න තමයි පොලිමේ ඇවිල්ලා ඕනේ දන්සල් වඳින්න හෙට ඒක වෙනම බලමු දැන් මේ අද දන්සල වඳින්න එපා නේ කඩලා දන්සල නේද දවන්ස සුමන දන්සල ඇඳලා තියෙනවනේ බද්දාන්සල්ද ඒකනේ එලා පොලිමේ එන්න ඕනේ පොර කන්න නැතුව හොඳේ පොර කන්න නැතුව දන්සල වඳින්න එන්න ඕනේ තේරුණා තාදී මොන දන්සල්ද ඇඳලා තියෙන්නේ නූල්ස් දන්සල් ඇඳලා තියෙනවා පොසොන් එකේ ඒ සපුගොඩ පිරිවෙනේ අඹුරු පිටියේ ඒ හැමදාම දන්සලක් තියෙනවා පොසොන් එකට තියෙනවා වෙසක් පොයට තියෙනවා ආයි නෑ මං අහන්නේ මොනද රූල්ඩස් විතරද බත් දන්සල් තියෙනවා ආයි කඩල දන්සල් මයියොක්ක දන්සල් පිට් ප්‍රොටි දන්සල් තියෙනවා සූප් නෑ අද මෙතන දෙන්නේ කඩලා දන්සලා මහත්තයාගේ හොඳ යාළුවෙක් නේද ඒක තමයි මහත්තයාගේ ටෙස්ට් ෆ්‍රෙන්ඩ් නේද ඒකනේ ඒක නිසා මහත්තයා ශ්‍රීපත් කරලා ගෙනත් තියලා දන්සලෙන් බත් නෙමෙයි මේ කඩල ඒක තමයි මහත්තයා ඉතින් අමතක කරේ නෑ මහත්තයා දෙන්න නොගියාද මහත්තයා දසුන් මහත්තයලා අමතක කළා නෑ ඒකනේ අර මහත්තයා ඒ ආව මෙතන කඩල ටික ආව මෙතෙන්ට ඔය කට්ටියට දෙන්න කියලා ඉවරලා ඒක තමයි කට්ටියටම දෙන්න කියලා ගෙනල්ලා තියෙන්නේ මහත්තයටයි මටයි අපි කට්ටියටයි නේ ඒක තමයි thank you කියන්නේ thank you නේද මේ කඩල දන්සලක් දෙන එකද හොඳ බීඩි දන්සලක් දෙන එකද හොඳ මම කඩලයි බීඩි ඉවෙච්චයි දන්සල ඒවත් තියෙන්න ඕනේ කඩලයි බීඩි ඉලි වෙට්ටේ ඊළඟ පාරේ දෙන්නගේ හොඳ එහෙනම් ඔන්න අල්ලගිරා කඩලයි බීඩි ඉලි වෙච්චයි හරි බුදු සරණයි බුදු සරණයි අර දසුන් මහත්තයාලා තියෙන මහත්තයාගේ මගේ පංගුව අනිත් කට්ටියත් එක්කනේ මුඩු සරණයි දෙපීටයි මුඩු සරණයි දසුන් සරණයි දන්සල් වැදලා තියෙනවද ඔව් ඔව් ඒකනේ හරි දන්සල් වැදලා තියෙනවද ඔව් සර් වැදලා තියෙනවා හරි thank you sir දන්සල් ගිහින් තියෙනවද ඔව් ගිහින් තියෙනවා මම ගිහින් තියෙනවා කොයි දන්සල්ද කියලා තියෙන්නේ දන්සල් වැදලා තියෙනවද ඔව් තියෙනවා සර් thank you සර් අක්කා කෝල් හරි යන්න දන්සල් වැදලා තියෙනවද සුනීත දන්සල් වැදලා තියෙනවද අමාවි මොනවද දන්සල් වැදලා තියෙන්නේ කඩල එදත් කඩල එහෙනම් දන්සල් වැදලා තියෙනවද මොනවද මේ සව් දන්සල් කඩල දන්සල් කිරි කෝපි අද කඩල පානදුරේදී දන්සල් වැඳලා තියෙනවයි. ඔව් ඔව්. දන්සල් දීලත් ඇති නේද? ඔව් දුන්නා දීලා තියෙනවා.
සන්තෝෂෙන් කනකොට ළමයි දෙන්න මතක් වෙනවා. ඒක තමයි. පවිත්‍ර දන්සල ඇදලා තියෙනවද? නෑ? නැද්ද? එහෙනම් පවිත්‍රගේ මේ පළවෙනි දන්සල. හරි. කෝලෙමේ ඉඳලා කන්න ඕනේ. දන්සල ගිහින් දිනවද? ගිහලා තිනවා. මොනවාද? කොයිද? ගෙදර ඉන්නකොට. ගෙදර ඉන්නව ගිහලා දිනවද? කෝලෙමේ ඉඳලා කාලා දිනවද? ආදෙස් සානේ මේ හොඳයිද? මේ එපා. කඩල එපාද? කඩ. කඩල ඕනේද? ඕල්. කඩල ඕනේ. ඕල්. මෙහෙ එපා. එපා. මාළුවා දන්සල් දීලා තියෙනවනේ. දන්සල් දීලා තියෙනවද? දන්සල් ඇදලා තියෙනවයි ඈ නැද්ද? මේ පළවෙනි දන්සල නේ දෙකක් කාටද? 100ටත් එක්ක. එහෙම තමයි. හරි. වාන දන්සල් ඇදලා තියෙනවන්නේ. මොනවද ඇදලා තියෙන දන්සල්? ඈ? සව් ඒකනේ. දන්සල දීලා තියෙනවා. දීලා තියෙනවද? ඒකනේ. කොච්චර හොඳයිද? කරාටි මොකද කියන්නේ දෙන්නේ? දන්සල් දීලා තියෙනවද? දන්සල් වැඳලා තියෙනවද? වැඳලා තියෙනවා ඕන තරම්. ඕන තරම් වැඳලා තියෙනවනේ. ඈ? දන්සල් බඳින්න යනකොට මොනවද කියන්නේ? කියන්නේ නැහැ ඉතින් පොලිම වල ඉන්න ඕනේ. පොලි වල හූති දී යනවනේ. ඈ? අද මේ කඩල දන්සලා. වැඳලා තියෙනවද? ඔව්. එහෙනම් එච්චරයි. කිරුද? දන්සල් ගිහින් තියනවද? මාවර වණ්ඩියේ. මාවර වණ්ඩියේදී ඊළඟ දින මොනවද දන්සල්? පාම් බිත්තර පාන් නූඩල්ස් කල්ලබත් අම්මට දෙවි මුළු මාවර මණ්ඩියේම දන්සල් ටික කාලාද කොහෙද? ඈ? හරි. නෑනේ ගිහිල්ලානේ. ගිහිල්ලා තියෙනවද? එහෙනම් හොඳයි. සෙනොන් දන්සල් වඳිනවයි? වදින්න ඕන. වඳින්න. බුදු සරණයි. සොනයි. හරි යන්න ඇති. දන්සල් ඇදලා තියෙනවද? ඔව්. හොඳයි. දන්සල් කලක් තියෙනවා. තියෙනවා වැඳලක් තියෙනවා නේ. හරි. යන්න සීජා. කඩවත මේ දන්සල් ටික කල් දන්සල වැදලා ජීවිත ඔමින් නිවාසෙට දාලා ඉන්නේ. නිවාසේ දන්සල් වඳින්න පින් ගන්න ඕනේ. හරි. යන්න. හරි දැන් පස්සේ වෙනවා දාදී.